ඔන්න ඉතින් අදත් ලස්සන vlog එකක් අරගෙන ආවා. ඉස්කෝලේ නිවාඩුව ලැබුණ නිසා දැන් නම් ටික ෆ්‍රී එකේ තමයි ඉන්නේ. හැබැයි ඉතින් ෆ්‍රී කිවට ෆ්‍රී නෑ. මොකද මේ දවස් ටික විතරයි ෆ්‍රී එකේ ඉන්න තියෙන්නේ. මේ සතියේ සිකුරාදා ඉඳලා හස්බන්ඩ් එක්සෑම් ඩියුටි යනවා. ඊට පස්සේ ඉතින් මගේ ෆ්‍රී එක ඉවරයි. අද නිවාඩු දවසක් හින්දා අපි ටිකක් දවල් වෙලා තමයි නැගිට්ටේ. ඉතින් අද කිරිබත් උයන්න තමයි මම ඊයේ රෑ ඉඳලම ප්ලෑන් කරගෙන හිටියේ. හස්බන්ඩ් නම් වැඩි කිරිබත් කන්න කැමති නැහැ. හැබැයි ඉතින් බබා කන්න ආස නිසා තමයි අද විශේෂයෙන්ම කිරිබත් හැදුවේ. ඉතින් අපිට කන්න ලුණු මිරිසක් ටෙම්පරාදු කරලා හදාගත්තා. බබාට නම් ගෙදර ගෙන ආපු කෝලි කුට්ටු ගෙඩි තිබුණ හින්දා එයා ඒවත් එක්ක කෑවා. ඉතින් අපි හැමෝම රසට කෑවා. දැන් අපි මේ යන්නේ බෙල්ලායේ බලන්න යන්න. ඉතින් අපිටත් අද තමයි නිදහස් උදේවරුවක් ලැබුණේ. නැත්තම් ඉතින් අපි දෙන්නත් පාන්දර 4:30ට නැගිටලා සාමාන්‍යයෙන් 6:45 වෙද්දී ඉස්කෝලේ යන්න පිටත් වෙනවා. ඉතින් අපි තාසයිනේ මේ වගේ නිදහස් පරිසරයක ටිකක් ඉන්න. අපි දෙන්නත් ඉතින් ටිකක් ඇවිදින්න යන ගම. අපි වෙලට ගිහින් ඒ ගමම්ම වත්තට ටිකක් ඇවිත් යන්න ආවා. ඉතින් වත්ත වටේ ටිකක් ඇවිදලා වැටිලා තිබ්බ පොලුත් ඇහිඳගෙන තමයි ගෙදර ආවේ. වත්ත වටේ ටිකක් ඇවිදීදී තමයි මෙන්න මේ සතා මම දැක්කේ. ඉතින් පොඩි වීඩියෝ කෑල්ලක් මේ vlog එකටත් එකතු කළා. පුංචි පුංචි දේවල් වලින් මම ගොඩක් සතුටු වෙන කෙනෙක්. ඉතින් මෙන්න මේ වගේ කැලෑමලක් දැක්වත් අනිවාර්යෙන් ෆොටෝ එකක් හරි මම ගහනවා. ඔය කැලේ පිපෙන බාලලිය මල් තියෙනව නේද? අන්න ඒ මල් වලට මම ගොඩක් ආසයි. ගහ පුරාම බාලලිය මල් පිපිලා තියෙති ඇත්තට මාරම ලස්සනයි. මම දවසක බාලලිය මල් පිපිලා තියෙනවා පොඩි වීඩියෝ කෑල්ලක් vlog එකකට එකතු කරන්නම්කෝ. නිවාඩු කාලේ කියලා මේ කාලේ අපතේ යවන්න ඕන නැහනේ. ඉතින් නිවාඩු කාලේ එන්න කලින්ම මගේ ඔළුවේ ප්ලෑන්ස් ගොඩක් තිබුණා. ඒ වගේම එකක් තමයි මේ. මේ අපි ලෑස්ති වෙන්නේ මිරිස් වගාවක් දාන්න. ඉතින් අපේ ගෙදර ඉස්සරහා කොටසත් අපි මේ මිරිස් වගාවට ගන්නවා. මිරිස් පැකට් වල දාන හින්දා අපි සම්පූර්ණ මිදුල ලෙවල් කරලා සුදු වැලි දාලා තමයි මේ මිරිස් පැකට් තියලා තියෙන්නේ. දැන් වෙලාව 7:30ට විතර ඇති. අද අපි හැමෝටම මහන්සි නිසා ගෙදර බත් කිව්වේ නැහැ. පාන් අරගෙන පරිප්පු කරි එකක් හදලා බිත්තර තැඹුවා. වීඩියෝ එකේ විතරක් නෙවෙයි මම මෙතන කොහොමද අදිසියෙන් තමයි කෑම කන්නේ. මොකද තාත්තා කිව්වා ටවුන් එකට ගිහින් එන්න කියලා. ඉතින් මමයි හස්බන්ඩ්ුයි මේ ටවුන් එකට යන්න ලෑස්ති වෙලා ඉන්නේ. මොකද අපේ තාත්තගේ යාළුවෙක්ගේ බර්ත්ඩේ පාටි එකකට තාත්තා යන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් එයාට ගෙනියන්න ප්‍රසන්ට් එකක් ගෙනත් දෙන්න කියලා තාත්තා කිව්වා. ඉතින් අපි මේ හදිසියෙන් කාලා ටවුන් එකට යන්න පිටත් වෙන්නයි හදන්නේ. ඉතින් මම මේ vlog එක මෙතනින් ඉවර කරනවා. මම මේ vlog එකට voice කරලා ඉවර වෙද්දිනොත් පහුවෙනිදා පාන්දර 1යි කාලයි. ඒ කියන්නේ දැන් වෙලාව 1යි කාලයි. ඉතින් දැන් මට හොඳටම නිදිමතයි. ඒ වගේම තමයි මහන්සි. එහෙනම් ඉතින් තවත් අලුත් vlog එකකින් එන්නම්.